Welcome back our YouTube channel. සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මේ තමයි මම YouTube එකේ අප්ලෝඩ් කරන පළවෙනි වීඩියෝ එක. ඉතින් channel එකත් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. පුරුදු විදියටම උදේම නැගිටලා කෑම ලෑස්ති කරලා බබාටත් කෑම කවලා හස්බන්ඩ් වැඩට ගියාට පස්සේ මට තියෙන විශේෂම රාජකාරියෙන් එකක් තමයි මිදුලතු ගාන එක. මොකද උදේ 9 පහ වුණා නම් එළියට බහැලා මිදුලතු ගාන එක නම් හිතා ගන්නවත් බැහැ. මාර අවසරක් තියෙන්නේ. උදේට කොච්චර අවසර වුණත් හවස 3-4 වෙනකොට වහින්න ගන්නවා. දැන් මේ මෙහෙට වහින්නේ මාස ගානකින්. පහුගිය දවස් ටිකේ තිබ්බේ පෑවිල්ල සැරටම ගස්කොළන් එහෙම වේලිලා ගිහිලා තිබුණේ. අපි කොච්චර වතුර දැම්මත් වැහි වතුරට තරම් සරුවට ගස්කොළන් හැදෙන්නේ නැහැ. ඒ නිසාම මලක් පිපෙන ගහක් නම් හොයා ගන්නවත් තිබුණේ නැති තරම්. ඉතින් පහුගිය දවස් ටිකේ බුදුන් වඳින්න මල් කඩන්න මමයි බබයි දෙන්න යනවා අපේ ගෙදරට පොඩ්ඩක් එහායින් පාර අයින තිබුණු වරා ගහක් ළඟට. ඒකේ නම් අඩුවක් නැතුවම මල් තිබුණා. මං අහලා තියෙනවා බුදුහාමුදුරුවන්ට වරාමල් පූජා කරන එක ගොඩාක් හොඳ දෙයක් කියලා. අපේ ගෙදර නම් තාම පුංචි කොටසක් තමයි හදලා තියෙන්නේ. ඉස්සරහින් තව හදන්න තියෙනවා. මට තියෙන පුංචි තැන වුණත් මං හරි ආසයි ලස්සනට පිළිවෙලට තියාගන්න. මොකද අපි නිදහසේ සැහැල්ලුවෙන් ජීවත් වෙන තැන තමයි අපේ ගෙදර. ඉතින් ගෙදර වටපිටාව ලස්සනට තියාගත්තම අපිට එතන ජීවත් වෙන්න ආස හිතෙනවා. තව කෙනෙක්ට වුණත් ඇහැට ප්‍රියමනාප තැනක් වෙනවා අපේ ගෙදර. ගෑනු ළමෙක් විදියට අපි අපේ ජීවිතයට විශේෂයෙන්ම එකතු කරගන්න ඕනි හොඳ පුරුද්දක් තමයි අපි ජීවත් වෙන වටපිටාව පිළිවෙලකට ලස්සනට තියාගන්න එක. අංක 1ටම අපේ මානසික නිදහසට ඒක ගොඩක්ම බලපානවා. අපිට නිර්වුල් මනසක් තියනවා නම් අපිට ඕනම වැඩක් සාර්ථකව කරන්න පුළුවන් වෙනවා. මගේ ජීවිතේ මන් ලබපු අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදා ගන්නම්. දැන් මාස 7-8කට කලින්. ඒ කිව්වේ හරියටම අවුරුදු සීසන් එකේ. බබාගේ වැඩයි බිස්නස් එකේ වැඩයි එක්ක පුදුම තරම් කාර්යබහුල කාලයක් තමයි ඒ. ඉතින් මං ආදරෙන් හදාගත්ත මල් පැල ටිකට සාත්තු කරගන්නවත් මට මං වෙනුවෙන්වත් අඩුම මගේ බබා වෙනුවෙන්වත් වෙන් කරන්න මට වෙලාවක් තිබුණේ නැහැ. ගෙදර වටපිටාව පවා පිළිවෙල වෙලා විශේෂයෙන්ම මගේ බබාගේ බර ඒ මාස 2-3 ක්‍රමවත් විදිහට වැඩි වුණේ නැහැ. ඉතින් මේක මගේ ඔළුවට ලොකු බලපෑමක් කරා. මොකද මම මේ හැමදේම කරන්නේ මගේ බබා වෙනුවෙන්නේ. ඉතින් එහෙම කරලා මම මගේ මානසික නිදහසත් නැති කරගෙන බබා ගැන සැලකිල්ලත් අඩු වෙලා මේ වැඩ කරලා තේරුමක් තියනවාද කියලා. ඉතින් මම ඒ කාලේ නිතරම අසනීප වෙන්න ගත්තා. ඔළුවේ කැක්කුමක් හැදුනාම දවස් 3-4 එක දිගට තියෙනවා. වැඩ කරත් නොකර ඉන්න බැරිකමට කරන තැනට මමපත් වුණා. මං ඊට පස්සේ කල්පනා කරා ඇයි මට මේ ටික හරියට කරගන්න බැරි වුනේ? ඇයි මම ලෙඩ වෙන්නේ? ඇත්තටම ලෙඩ වෙන්නේ මට මහන්සි වැඩිකමට. සමහර දවස් තිබුණා පාන්දර 2-3 වෙනකම් වැඩ කරලා ආයෙ පහුවදාට උදේ පාන්දරින් නැගිටලා කෑම ලෑස්ති කරලා මං ආයෙමත් බිස්නස් එකේ වැඩ. ඉතින් ඒ දේවල් එක්ක හස්බන්ඩ් මට නිතරම කියපු දෙයක් තමයි ඉස්සෙල්ලාම ඔයා ගැන හිතන්න. ඔයා හොඳට හිටියොත් තමයි අනිත් දේවල් කරන්න පුළුවන් වෙන්නේ. ඔයාට පුළුවන් තරමට විතරක් වැඩ කරන්න ගන්න. ඉතින් ඒ නිසා මම හිතුවා මම මේ වැඩ හැම එකක්ම හරි විදිහට කරගන්නේ කොහොමද? ඒ අතරේ තමයි මට හිතුනේ මට මෙහෙම වෙන්නේ මම අද දවස හරියට ප්ලෑන් කරගන්නේ නැතිකම නිසා. මං දවසට කරන්න ඕනි වැඩ ටික හරියට කළමනාකරණයකින් කරන්නේ නැති නිසා තමයි මට මේ දවස් අවසානයේට වෙහෙසකාරී, පීඩාකාරී, කලබලකාරී දවසක් හම්බ වෙන්නේ කියලා. ඉතින් දැන් මං පුරුද්දක් විදිහට උදේ නැගිටපු ගමන්ම මගේ අද දවස ප්ලෑන් කරගන්නවා. මං අද දවසට කරන්න ඕනි දේවල් ටික ප්ලෑන් කරගන්නවා. ඊට පස්සේ මම පියවරෙන් පියවර ඒ දේවල් කරගෙන යනවා. එතකොට සමහර වෙලාවල් තියෙනවා. අපි කොච්චර ප්ලෑන් කරත් අපිට ඒ දේවල් අතපසු වෙන වෙලාවල් තියෙනවා. නමුත් සාපේක්ෂව ගත්තාම අපිට අපේ ජීවිතේ සාර්ථක කරගන්න මේ කලබලකාරී වෙහෙසකාරී ගතිය අඩු කරගන්න
විශේෂයෙන්ම උපකාරී වෙන දෙයක් තමයි අපි උදේට නැගිටලා අපේ දවස සැලසුම් කරගන්න එක. එහෙම කරන නිසා මේ වෙනකොට මම බබත් එක්ක බබා ගැනත් හොයලා බලලා ගෙදර වැඩත් කරලා අඩුවක් නැතුව බිස්නස් එකේ වැඩත් කරගෙන යනවා. ඉතින් ගෑනු ළමයෙක් විදිහට වගේම ගෘහණියක් විදිහටත් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනිම දෙයක් තමයි සැලැස්මකට අනුව තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන එක. එතකොට අපිට අපි මේ ජීවත් වෙන මොහොත මේ ගෙවෙන තප්පරේ හරි සැහැල්ලුවෙන් සැනසීමෙන් සාර්ථකව ගත කරන්න පුළුවන්. හම්බ වෙන හැම විනාඩියම ප්‍රයෝජනවත් විදිහට ගත කරන්න අපිට පුළුවන් වෙනවා. මිදුල අතු ගන්න කියලා එළියට බැස්සට මට හිතුණා වැස්සත් පටන් ගත්ත එකේ ගස්වල අනවශ්‍ය විදියට හැදිලා තියෙන අතු ටික කප්පාදු කරලා තනකොළ ටිකත් ගලවලා දාලා ලස්සනට අස් කරා නම් හොඳයි කියලා. මොකද වැස්සත් එක්ක ගස්වල අලුතින් දළු ඇවිල්ලා ලස්සනට මල් පිපෙනවනේ. අපි මෙහෙම ගස් ටික කප්පාදු කරපුවාම අලුතින් දළු වෙන්න එයාලට හරිම ලේසියි. ඉතින් එතකොට ලස්සනට මල් ඇවිල්ලා එයාලා හරි ලස්සනට අපේ මිදුල හැඩ කරනවා. මීට අවුරුදු 2-3කට කලින් ඉඳන් මගේ හිතේ තිබුණ ලොකු ආසාවක් තමයි YouTube channel එකක් පටන් ගන්න එක. ඒකට සැරින් සැරේට වීඩියෝ ක්ලිප්ස් ගොඩාක් මං අරගෙන තියෙනවා. ඒත් ඒක මට කරගන්න බැරි වුණා. මේ තමයි ඉතින් මම අප්ලෝඩ් කරන පළවෙනි වීඩියෝ එක. අඩුපාඩු තියෙනවා නම් සමා වෙන්න. ඉස්සරහට තවත් වීඩියෝ බලන්න channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලට මගේ channel එකෙන් ගෘහණියක් විදිහට මම ගෙවන ජීවිතේ, අම්මා කෙනෙක් විදිහට මම ගෙවන ජීවිතේ, ඒ වගේම මගේ business එකේ වැඩ, තව beauty tips, skin care, hair care වගේ ගෑනු ළමයෙක්ගේ ජීවිතයට ගොඩාක් වටින දේවල් බලා ගන්න පුළුවන්. දැන් නම් ටික ටික දවල් වීගෙන එන්නේ. එළිය වැඩ ටික ඉවර කරලා ගේ ඇතුළට ගිහිල්ලා උණුවෙන් ප්ලේන් ටිකක් හදාගෙන මං ආසම සින්දුවකුත් අහන ගමන් මම මෙච්චර වෙලා මහන්සිලා කරපු දේවල් දිහා හරි ආදරයෙන් විනාඩි 2-3ක් අරගෙන බලාගෙන ඉන්න එක තරම් මම මේ ලෝකේ ආස දෙයක් නැති තරම්. මොකද මම මහන්සි වෙලා දෙයක් කරා නම් ඒකේ ෆයිනල් රිසල්ට් එක මගේ ඇස් දෙකෙන් දකින්නකොට, ඒකේ ලස්සන මගේ ඇස් දෙකෙන් දකින්නකොට ඒ දැනෙන හැඟීමට ඇත්තටම මට විස්තර කරන්න වචන නැහැ. ඒ තරම් මං හරි ආදරෙයි ඒ හැඟීමට. ඔයාලට පේනවද මේ උදු පියලියත් එක්ක තැන් තැන් වල කුරු ඉද්ද පැල තියෙනවා. මේවා මම පැල ගෙනල්ලා හිටවපු ඒවා නන් නෙවෙයි. මං ගාව තියෙන ලොකු ගහෙන් අතු කඩලා හිටවපු ඒවා පැලවිලා. ඉතින් තැන් තැන් වල මේ මැරිලා තියෙන පැල වෙනුවට මං අතු ටිකක් හිටවනවා. ඉතින් ඒවා පැලවුණාමත් මං ඔයාලට පෙන්නන්නම්. එතකන් පරිස්සමින් ඉන්න. මං ගිහින් එන්නම්. ආදරේ ඔයාලා හැමෝටම.